දවසක් එක තරුණයෙක් නුවණක්කාර වයසක මිනිස්සෙක්ගෙන් අහනවා "සීයේ මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සු හරිම හොඳයි. අනිත් අයට උදව් කරනවා. හරිම කාරුණිකයි. ඒත් ඇයි ගොඩක් මිනිස්සුන්ට සල්ලි ලැබුණම පොහොසත් වුණාම එයාලා අනුන් ගැන හිතන්නේ නැත්තේ? ඇයි යාලා ආත්මාර්ථකාමී වෙන්නේ?" වයසක මිනිස්සයා ඒ වෙලාවේ මේ තරුණයව ජනේලයක් ළඟට එක්කන් ගිහින් අහනවා "බලන්න මේ ජනේලයෙන් එළිය ඔයාට මොනවද පේන්නේ කියලා." තරුණයා කිව්වා "මට පේනවා මිනිස්සු පාරේ යනවා. අම්මා කෙනෙක් දරුවෙක්ව වඩාගෙන ඉන්නවා. හිඟන්නෙක් පාරයිනේ හිඟා කනවා." ඊට පස්සේ වයසක මිනිස්සයා තරුණයව ලොකු කණ්ණාඩියක් ඉස්සරහට එක්කන් ගිහින් ඔහුගෙන් අහනවා "දැන් බලන්න මේක දිහා. දැන් ඔයාට මොනවද පේන්නේ?" ඒ වෙලාවේ තරුණයා කිව්වා "දැන් නම් මට පේන්නේ මාව විතරයි." එතකොට වයසක මිනිස්සයා hina වෙලා කියනවා "දැන් තේරුණාද වෙනස? මේ ජනේලය හැදිලා තියෙන්නෙත් වීදුරු වලින්. අර කණ්ණාඩිය හැදිලා තියෙන්නෙත් වීදුරු වලින්. හැබැයි කණ්ණාඩිය හදද්දී ඒ වීදුරුව පිටිපසින් රිදී ආලේප කරලා තියෙනවා. නිකන් වීදුරුවෙන් බලද්දී ඔයාට අනිත් මිනිස්සුන්ව පේනවා. හැබැයි ඒ වීදුරුවට රිදී එකතු වුනහම ඔයාට අනිත් අයව පේන්නේ නැතුව යනවා. එතකොට ඔයාට පේන්නේ ඔයාව විතරයි. වීදුරුවේ ගාපු රිදී හරියට අපිට ලැබෙන මිල මුදල්, ධනය, වස්තුව වගේ." ඉතින් වයසක මිනිස්සයා කියපු දේ තරුණයාට හරියටම අවබෝධ වුණා. මුදල් කියන්නේ ඇත්තටම නරක දෙයක් නෙවෙයි. හැබැයි මුදල් නිසා ඔබේ මනුස්සකම වැහෙනවා නම් අන්න ඒක නම් සෑහෙන්න ප්‍රශ්නයක්. කණ්ණාඩි වීදුරුවේ ගාපු රිදී වගේ ගොඩක් අයට සල්ලි ලැබෙනකොට එයාලා අනිත් අයගේ දුක දකින්න එක නතර කරනවා. එයාලා කණ්ණාඩියකින් බලනවා වගේ එයාලගේ සැප සම්පත් දිහා විතරක්ම බලාගෙන ජීවත් වෙනවා. ඒ නිසායි පොහොසත් වෙනකොට මිනිස්සු තමන් ගැන විතරක් හිතන්න පෙළඹෙන්නේ. ඔබ කොච්චර පොහොසත් වුණත් වරින් වර රිදී ආලේපය අයින් කරලා නිකන් වීදුරුවෙන් ලෝකය දිහා බලන්න. එතකොට ඔබට පෙනේවි තවමත් උදව් අවශ්‍ය ගොඩක් අසරණ මිනිස්සු අපි වටේට ඉන්නවා කියලා. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඔබ විතරක් දැකලා මදි අනිත් අයවත් දකින්න පුරුදු වෙන්න.